හායි මන් දන්නවා ඔයාලා මාත් එක්ක තරහ වෙලා ඉන්නේ කියලා. මොකද ඔයාලගේ මැසේජ් වලට මම දැන් දවස් ගාණක් තිස්සේ රිප්ලයි කරන්නේ නැති නිසා. සමා වෙන්න මට රිප්ලයි කරගන්න බැරි තරම් ඔයාලා මට මැසේජ් කරන ඕඩර්ස් ඉල්ලලා ගොඩාක් අය මට මැසේජ් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මං ගැන හොයලා බලලා මට ආදරේට මැසේජ් කරපු අයත් ගොඩක් ඉන්නවා. ඒ හැමෝටම මම රිප්ලයි කරන්නම්. මට පුංචි කාලයක් දෙන්න. හැබැයි කනගාටුවෙන් කියන්න තියෙනවා මම ඔයාලට ටයිම් පීරියඩ් එකක් දුන්නා ලංකාවට මේ දවස්වල විතරයි මම ඕඩර්ස් ගන්න කියලා. දැන් නම් මම ඕඩර්ස් බාරගන්නේ නැහැ ලංකාවට. හැබැයි ඕනෙම නම් ඔයාලට කරලා දෙන්න පුළුවන්. දැන් මම බේස් කරන්නේ කොරියාව විතරමයි. කොරියාව ඇතුලේ ඕඩර්ස් යවා ගන්න ඕනි නම් ඔයාලගේ ආදරණීය හස්බන්ඩ් කෙනෙක්ට බොයිෆ්‍රෙන්ඩ්ට ඔයාගේ දුවට පුතට ඕනි කෙනෙක්ට ගිෆ්ට් යවන්න පුළුවන්. දැන් කොරියාවේ ඇතුලේ ඔයාලට ගොඩාක් ලස්සන අයිටම්ස් තියෙනවා. මේක නම් මේ කාගේ ඕඩර් එකද කියලා බලමු. අකී බබා ඔයා බලාගෙන නේද ඉන්නේ? මේ අකී බබා ඔයාගේ ලකි ස්කූප් එක ඔයාගේ අම්මා ඔයාට ලස්සන ගිෆ්ට් එකක් දෙන්න කියලා ලකි ස්කූප් එකක් ඉල්ලුවා. ඒ විතරක් නෙමෙයි මුලින්ම අම්මිට ඕනි නා ලස්සන නෝට් එකක් ඔයාට දෙන්න. දෙකක් ඇවිල්ලා නේ. හරි ඔයාගේ අම්මට මුලින්ම ඕනි වුණා ඔයාට ලස්සන නෝට් එකක් දෙන්න. ඉතින් අපි ලස්සන නෝට් එකක් ලියලා ඔයාට පාර්සල් එක දුන්නා. ඉතින් මේ නෝට් එක නම් මම දැන් පෙන්නන්නේ නැහැ වීඩියෝ එකකින්. ඒ වුණාට මෙන්න මේ ලස්සන කාඩ් වල තමයි ඔයාගේ නෝට් එක ඔයාගේ අතට එන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ඕඩර් එකක් ඕනේ නම් WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. බලන්නකෝ මේ කාඩ් එක කොයිතරම් ලස්සනද. මම අකී බබාගේ ඕඩර් එක ස්ටාර්ට් කරන්න හදන්නේ. එයාගේ අම්මිට ඕනි වුණා පුංචි පැංචිව සර්ප්‍රයිස් කරන්න ලස්සන ගිෆ්ට් එකක්. ඉතින් මම එයාට හරි ආසාවෙන් ඕඩර් එකක් දෙනවා. මොකද මේ මම කොරියාව ඇතුලේ ඉඳන් කරන පළවෙනි ලකි ස්කූප් එක. බලන්නකො මේ හෙයා ක්ලිප් සෙට් එක කොයිතරම්නම් ලස්සනද කියලා. මේකේ හෙයා ක්ලිප්ස් 14ක් තියෙනවා. ඒ වගේම පර්පල් ඇන්ඩ් ඔරෙන්ජ් කලර් වලින් තමයි මම අකී බබාට මේ හෙයා ක්ලිප් සෙට් එක දුන්නේ. සෙට් දෙකක්ම. One lipstick eraser. ඔයාලා බලනවා ඇති ඉරේස් එකක් වෙනුවට එයි මේ ලිප්ස්ටික් එකක් දාන්නේ කියලා. එහෙම නෑ මේක ලිප්ස්ටික් එකක් වගේ තියෙන ලස්සන ඉරේස් එකක්. මේ හයිලයිට් එකේ කලර්ස් 5ක් තියෙනවා. ඔයාට පුළුවන් උඩ මාරු කරලා කැමති පාටකින් හයිලයිට් කරන්න. ඔයා අනිවාර්යෙන් කැමති වෙයි අකී බබා. මේක ස්ට්‍රෝබෙරි මිල්ක් ඩෙසර්ට් හෑන්ඩ් ක්‍රීම් එකක්. මේක විතරක් නෙවෙයි අපි ළඟ තව ගොඩාක් හෑන්ඩ් ක්‍රීම් වර්ග තියෙනවා. ලංකාවේ ජනප්‍රියම ට්‍රෙන්ඩිම අයිටම් එකක් තමයි දැන් හෑන්ඩ් ක්‍රීම් කියලා කියන්නේ. මේක ග්‍රෑම් 60ක ලොකු ටියුබ් එකක්. මේ කොලජන් ෆේස් පැක් එක තමයි අකී බබාට හම්බුනේ. හැබැයි මම ඒ වෙනුවට මෙන්න මේ ලස්සන කියුට් හෙයා ක්ලිප් එක දෙනවා. මේ හෙයා ක්ලිප් එක හරිම ලස්සනයි. ඔයාලට පේනට වඩා හරිම ලස්සන කාම් කියුට් කලර් එකකින් තමයි මේ හෙයා ක්ලිප් එක තියෙන්නේ. මං හිතනවා අකී බබාට මේක ගොඩක් ලස්සන වෙයි කියලා. අකී බබාටයි යාගේ අම්මිටයි මම හෙයා ටයිස් දෙකක් දෙනවා. 3ක් දෙන්න හැදුවත් මේවත් තියෙන්නේ සේරම එකම කලර් එකකින්. ඒ නිසා මම දෙකක් දෙනවා දෙන්නට. අම්මටයි දුවටයි දෙකක්ම දෙමු නේද? නැත්තම් දෙන්න රණ්ඩු කරයිනේ. අකී බබා කියලා කියන්නේ ලස්සන පුංචි තුරංගනාවියක්. ඉතින් මම එයාට ලස්සනයි කියලා හිතන විදිහට එකක් වෙනුවට හෙයා ක්ලිප්ස් 4ක්ම දෙනවා. අකී බබා හරිම ලකී. එයාට 7ක් හම්බ වෙනවා එක්ස්ට්‍රා ගිෆ්ට්.
අපි බලමු මොනවාද යාට හම්බ වෙන එක්ස්ට්‍රා ගිෆ්ට් 7 කියලා. මෙන්න මේ ලස්සන මිරර් එක දෙනවා. මේකත් එක්ක ලස්සන කොම්බෙකුත් තියෙනවා. කියුට්. ඒ වගේම මං කියුට් පෑන් 3ක් දෙනවා. ඒ වගේම මේ කරෙක්ෂන් ටේප් එක දෙනවා. ඊට පස්සේ හෙයාර් ටයිස් 4ක් දෙනවා. බලමු අය මොනවාද මම දෙන්නේ කියලා. ඒ වගේම ලස්සන පෙන්සිල් කේස් එකක් දෙනවා. ඒ වගේම ලස්සන පෙන්සිල් එකක් දෙනවා. මේකෙත් උඩ මාරු කරන්න පුළුවන්. ඊට පස්සේ මම යාට චුටි මේ ටොෆීස් දෙනවා ස්වීට්ස් වර්ග. ඊට පස්සේ මම මෙන්න මේ වගේ ලස්සන හෙයාර් ක්ලිප් සෙට් එකක් ඇඩ් කරනවා. බලන්න දැන් කීයද කියලා ගණන් කරලා බලන්න. ඒ විතරක් නෙමෙයි මම මෙන්න මේ කියුට් හෙයාර් නෙවෙයි කී ටැග් එකක් දෙනවා. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ ලස්සන හෙයාර් ටයිස් දෙනවා. එකකින් 4ක් 5ක් දෙනවා. ඒ වගේම කොරියාව කියලා කියන්නේ කී ටැග් වලට ප්‍රධාන තැනක් දෙන රටක්. ඉතින් ඒ නිසා මම තව කී ටැග් එකක් දෙනවා. එච්චරක් නෙවෙයි යාගේ අම්මිට කියලා අම්මිටයි දෝනිටයි දෙන්නම ලස්සන nail polish එකක් දෙනවා. ඒ විතරක් නෙවෙයි තව කී ටැග් එකක් දෙනවා. මේක ගොඩක් ලොකු heart shape කී ටැග් එකක්. ඒ විතරක් නෙවෙයි තව hair clip set එකක්ම දෙනවා. මොකද දෝනිලා හරි ලස්සන. හරි ආසයිනි ලස්සනට ඉන්නේ. ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සන ඕඩර් එකක් ඕනි නම් කොරියාව ඇතුලේ නම් ඔයා ඉන්නේ. ඔයාගේ දෝනිව සර්ප්‍රයිස් කරන්න අපිට කතා කරන්න. අපේ WhatsApp එකට මැසේජ් කරන්න.